රඟපාන්න ගිහිල්ලා හදිස්සියෙන් අඩුවකුත් දාගෙන දැන් පාරට ඇවිල්ලා යාගේ ව්‍යාපාරයක් කරන කෙනෙක්. ටී ෆිල්ම් නා හිටියා 40ක විතර. මගේ පොඩි කාලේ මම අපි දුප්පත් පොල්ලතු පැල්පතේ හිටිය ලයිට් තිබුණේ නැහැ වතුර තිබුණේ නැහැ මෙලෝ මගුලක් නැහැ. සොපිට සීනි දෙයක්ෝ කියලා මම කිව්වා මම බින්දු. සන්තෝෂයි. යන්න ඒකයි. අන්න ඒකයි. අද මම ඇවිල්ලා ඉන්නේ පිළියන්දල බයිපාස් රෝඩ් එකට. මේ පැත්තට ආවොත් බලන්න එන්න ඕනිම කෙනෙක් ඉන්නවා. මෙයාව එකපාරට දැක්කට පස්සේ අපිට එකපාරට වෙන එක්කෙනෙක්ව මතක් වෙන්නේ මම එයාගේ නම කියන්නේ මෙයා ගැන කතා කරොත් රඟපාන්න ගිහිල්ලා හදිස්සියෙන් අඩුවකුත් දාගෙන දැන් පාරට ඇවිල්ලා එයාගේ ව්‍යාපාරයක් කරන කෙනෙක්. මේ බින්දු අයියා. බින්දු අයියේ. අයිවන් මල්ලි. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවනේ. ඉතින් මේ මොකද මේ එකපාරටම හදිස්සියෙන් නඩුවක් දාගෙන පාරට ආවේයි. මොකද්ද මේ නඩුවේ කතන්දරේ? මම කාටවත් නඩු දැම්මේ නෑ මල්ලි මට නඩු දැම්මා. අන්න ඒකයි මොකක්ද උනේ? ඇයි එහෙම නඩුවක් දැම්මේ? ඒක මල්ලි දැන් ගොඩ කල්ලි දැන් නඩුත් ඉවරයි. ඔව්. අවුරුදු 9ක් 2015 මුල වගේ දැම්මේ මේ 2024 ජනවාරි ඉවර වුණා. ඉතින් මේ එහෙම කාලයක් තිබුණා. ඉතින් දැන් නඩුව නම් ඉවරයි. දැන් මේ නඩුවෙන් පස්සේ ඔයාට ඒ කියන්නේ මේ රඟපාන්න බෑ කියලා තියෙන රඟපාන්න එපා කියලා තියෙන. නෑ එහෙම මුකුත් කියලා නෑ රඟපාන්න එපා කියලා නෑ මේ. මම නිදොස් කොට නිදහස් නිෂ්පාදකවරුන්ට නඩු දාලා තිබුණා. උදේකාන්ත මහත්තයාට දාලා තිබුණා අධ්‍යක්ෂකවරයාට. ඒගොල්ලොත් අවුරුදු 8ක් 9ක් ආවා උසාවියේ. ඉතින් මේ නඩුව ඉවර වුණාට ඉතින් අර කට්ටිය බයයි තාම ගන්න මේ මොකද උදේකාන්ත මහත්තයා මේ වැඩ තියෙන මිනිස්සුන්ට අවුරුදු මේ 8ක් 9ක් උසාවිය යන්න ගියාම වැඩක් කරගන්න වෙන්නේ නෑනේ. ඉතින් ඒ හේතුව නිසා මේ බයයි මේ ආයේ මොකක් හරි ඇමරිල්ලක් අමරයිද කියලා එහෙම බයක් තියෙනවා. මම නම් හිතන්නේ නෑ එහෙම අල්ලයි කියලා. අයි නඩු දාන එකක් නැහැ. ඒත් මම කිව්වට බෑනේ. මාව ගන්න අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු බයයිනේ අරගෙන ඕක මේ ෆිල්ම් එකක් දාන උසාවි ගානේ අර මේ දැන් අයියා මේ ෆිල්ම් කීයක විතර රඟපාලා දිනවද? තාමත් කෙටි කාලෙකින් සෑහෙන ෆිල්ම් කොටක හිටියද? කීයක හිටියද? හිටියා මේ DVD ෆිල්ම් නා හිටියා 40ක විතර. මං හිතන්නේ ඒක වාර්තාවක් වෙන්නේ නැති. මේ අවුරුද්දක් විතර කෙටි කාලයක් ඇතුළත මේ ඔක්කොම කරේ. අවුරුද්දක් එකමාරක් ඇතුළත තමයි ඔය මේ DVD 40ක් විතර රඟපෑවා. අංකල් සෑම් මුතුන් බැතුම් ටෙලිනාට්‍ය දෙකක් රඟපෑවා මේ ප්‍රධාන පෙළේ සිනමාවේ ප්‍රධාන පෙළේ මගෙත් මම්ම එකක් කරා හෝල් ෆිල්ම් දෙකක් කරා මේ රජා මම එකයි නටන්න නැතුව ඉන්න එකයි. කල්යාණ චන්ද්‍රසේකර මහත්තයා කරේ මේ. තව ඩොක්ටර් නවරියන් එකේ ඉන්නවා, ගින්දරි එකේ ඉන්නවා, ඇලඩින් සාපුතුම් පාන ඉන්නවා, මම සම්යන් එකේ හිටියා, නාටකමාරා එකේ හිටියා, විෂුවල් වල හිටියා. වාර්තාගත විදිහට වැඩ කළා. ඔව්. වේදිකා නාට්‍යත් කළා ඔක්කොම කරා. ඇයි මේ කොහොමද හදිස්සියෙන් කලාවට ආවේ කොහොමද මේ? ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ රූපයක් එක පාටම ආවා. ඒ වගේම කෙනෙක් ආවා. හැසිරීමත් ඒ වගේ. මොකද්ද මේ? මේ ඒක ඉතින් ඒක මාරඩේ ඉතින් මම දන්නෙත් නැහැ මට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් මොකද වන්නේ තමන්ගේ උපන් හැටිනෝ ඉතින් ඒක. ඔව්. පොඩක් ඊ කියන්නකෝ. ඊ කියන්න දෙයක් නෑ දතක් නෑනේ දතට මොකද උනේ? මගේ වන්දත අනිත් අයගේ මන් දන්නේ නැහැ කොයි දතද කියලා. මගේ වන්දත නැත්තේ මේක මේ. මොකක්ද ඉතින් කරන්නේ? ඒකත් ඉතින් කර්මයට හෝ වාසනාවට හෝ මොන මගුලකට හරි ඒක කැඩි ඉස්සරහින් කැඩුණානේ දතක් ඒක මම මොනවා කරන්නේ? මේ දැන් මට කියන්න කේක් ව්‍යාපාරේ කොහොමද? අවුලක් නැහැ ඒක කරගෙන යනවා. කොහොමද මේ කියන්නේ ඇත්තටම ගත්තොත් මේ අයියාගේ කතාව ඇතුලේ තියෙනවා ලස්සන කතාවක්. ලස්සන පවුලක් ඉන්නවා, පොඩි බබෙක් ඉන්නවා. එක්කෙනෙක්ද දෙන්නේ නැද්ද? එක්කෙනයි එක ලස්සන බබෙක් ඉන්නවා. එතකොට මේ හැම දෙයක්ම කරන්නේ ඒ පුංචි බබා වෙනුවෙන් ඔයාලේ ලස්සන බලාපොරොත්තුවක් තියෙනවා. කියමුකෝ ඒ බලාපොරොත්තුව මොකද්ද කියලා. බලාපොරොත්තු ඉතින් මේ ඔක්කොම ඉස්සෙල්ලා ඉන්න දණක් හදාගන්න එක තමයි ඉතින්. බණ්ඩාරගම මේ පොඩි පොයින්ට්ස් තුනයි පොයින්ට් ගානක් අරගෙන මේකේ පොඩ්ඩක් මේ ගේ හදාගෙන යනවා බවුන්ඩරිස් එක දාගෙන යනවා මේ කේක් විකුණනවා. ඒවා එකතු කරනවා මේ වැඩ කරගෙන යනවා මේ ටිකේ. ඉතින් එහෙමයි මේ කරගෙන යනවා ඒ වැඩේ. ගේ හදන එක තමයි දරු පැටියට මේ මොකද මම මගේ පොඩි කාලේ මම අපි දුප්පත් පොල්ලතු පැල්පතේ හිටිය ලයිට් තිබුණේ නැහැ වතුර තිබුණේ නැහැ මෙලෝ මගුලක් නැහැ. ඉතින් එහෙම කාලයක් තිබුණා. ඉතින් මේ දැන් ඉතින් අද කාලේ තියෙන තත්ත්වෙත් එක්ක වෙනස්. ඉතින් අද කාලේ ඉපදෙන දරුවට තියෙන්න ඕනේ පොඩ්ඩක් එහෙම ගේ අතුරක්වත් හැදිලා. දැන් මම මෙතනට ආවේ මේ ඔයාගේ අලුත්ම කේක් එක කන්න. අලුත්ම කේක් එක ඉවරයි. අලුත්ම කේක් එක ඉවරයිනේ. මොකක්ද අලුත්ම කේක් එක කියන්නකෝ අපි කේක් එක පෙන්නන්නම් ඔයාලට. ඔව් අර මේ ඒක පෙන්නන්න මේ මම යවන්නම් මාත් ෆොටෝ ටිකක් මේ චොකලට් ගැටෝ එක. චොකලට් ගැටෝ එක තියෙනවා. කන්න. තව තියෙනවා පයිනැපල් ගැටෝ එකක්.
බ්‍රවුනි එක තියෙනවා බ්‍රවුනි එක අපි අලුතෙන්ම මේ වෙනසක් කරා. අර බ්‍රවුනි කර කප් එකේ වගේ එහෙම නෙන්නේ අපි බ්‍රවුනි එක මුට්ටියට ගෙනාවා. මුට්ටිය. සාමාන්‍ය මුට්ටියේ නැවුම් එකත් එක්ක මේ වගේ මුට්ටියට මීටරි පොඩි මුට්ටිය. දැන් මේ මුට්ටියේ මේ කේක් එක නැවුන්නේ. ඔව්. මැටි මුට්ටියේ මේ කරලා මේ ඉතින් බ්‍රවුනි එක හැදුවා මේ මැටි මුට්ටියේ පොඩි එක. මේ කේක් එකේ නම මොකක්ද? ඕක චොකලට් ටප් කේක්. චොකලට් ටප් කේක්. මේක මාරම රායි. චොකලට්ම කිව්වට ඕකේ මේ වැනිලා අයිසින් දාලා තියෙනවා. වැනිලාත් තියෙනවා චොකලට්ුත් තියෙනවා. තියෙනවා. සාමේ අනිවාර්යෙන් පිළියන්දල බයිපාස් රෝඩ් එකේ ආවොත් ඔයගොල්ලෝ කන්න ඕනි කේක් එකක් තමයි මේක. මම මේ මම හොඳ මේ කේක් ෆෑන් කෙනෙක්. අනිවාර්යෙන්. මේ ලංකාවේ මේ මම කේක් කන දැන් 2-3යි තියෙන්නේ. ඒ 2-3නුත් දැන් තව කීපයක් හැලිලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කාලෙත් එක්ක ඒගොල්ලෝගේ මේ කේක් වල රසය වෙනස් වෙන නිසා දැන් 1-2යි දැන් තියෙන්නේ. හැබැයි මං ඒ කේක් රහම මේකෙත් මේ මට දැනුණා ඒ තරම් හොඳ කේක් එකක්. thank you මලියා. මට කියන්නකෝ මේ ඉස්සරහට කොහොමද දැන් මේ කේක් ව්‍යාපාරය දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් දියුණු කරගන්න ඕනේ පොඩ්ඩක්. මේ වැඩේ කටයුතු යන ගමන් මේ මොකද අපි කුලියට ඉන්නේ මේ පිළියන්දල. 25000ක් ගෙවන්න ඕනේ මේ ගෙවල් කුලිය. ඔව්. ඉතින් අර ගේ පොඩ්ඩ කොමාරි මේ තටමලා දඟලලා පොඩ්ඩක් කට්ටක් කාලා කමන්නේ මොනව කරන්නද? කාලා කොමාරි මේ ගේ පොඩ්ඩ හදාගන්න තමයි යන්නේ. එතන නියම් පොඩ ඔළුව නිදහස්. කුලි ගෙවල් කුලි ගෙවන්න ඕනේ නෑනේ. අන්න එතනින් පස්සේ මේ පොඩ්ඩක් කොහෙන් හරි පොඩි ෂොප් එකක් වගේ දාගන්න මොකක් හරි ටිකක් ඉහළින් කරගන්න try එකක් දෙනවා. අයියා ගොඩක් කාර්ය බහුලයි. මෙතන ගොඩක් කට්ටිය එනවා. මේ අයියේ මම පොඩි බාධා කිරීමක් කලින් කරන්න හැදුවේ මට මේ ගොඩක් අය කැමති ඔයාගේ පොඩි ඇක්ට් එකක පොඩි කෑල්ලක් කරමු. මම කියන්නේ ඇක්ට් එකක් වෙන්න ඕනේ නෑ. ඔයාගේ රියල් එකේ පොඩි කෑල්ලක් කරමු බලමු. එහෙමයි මේ විනයි මට කියන්න කේක් එක ගැන කියන්නකෝ. කේක් එකේදී මේ කේක් ඇත්තටම රසයිනේ නේද? කේක් මාර රසයි. අපිත් ඉතින් හදපු ගමන් මුල්ම දවසේ අපි පටන් ගන්න කලින් දැන් අපි දවසේ හැදුවත් අද හැදුවත් රෑ අපි එකක් ඔය හදන එක අයිටම් එකකින් එකක් කනවා. අද කේක් එකේ තත්ත්වය කොහොමද දන්නේ නැහැ. හෙට විකුණන්න. රෑටරේ හදන්නේ අපි කොහමද? රෑ මේ අනේ හැමදාම රෑ 4 නම් වෙනවා මේ මම නිදා ගන්නකොට වයිෆ් එකමාර විතර නිකන් ඉන්නවා වයිෆ්. ඉතින් ඒ තුටි මම ඇදගෙන යනවා. ආයෙත් ඉතින් මේ පැයක් එකමාර නිදාගෙන මේ ටිකක් ෆොටෝ කරේ එනවා. එහෙම වැඩේ යනවා ඉතින් ඔව්. ගේ පොට හදා ගන්න. ඊට පස්සේ මේ සන්තෝෂයි. යන්නේ එකයි. අන්න ඒකයි. හරි. ඔන්නෝමයි ඉතින් බලමු ඉතින් දරුපැටියට හොඳට උගන්නගෙන මේ එහෙම නියතමානී සාමාන්‍ය මේ රජ වෙන්න ඕනේ නෑ පොඩි සාමාන්‍ය මට්ටමේ ජීවිතය තමයි මට සුන්දර. ඔව්. සාමාන්‍ය විදිහට මෙතර ඕනේ සාමාන්‍ය ව්‍යාපාරය කරගෙන පාඩු. අයියේ ඉස්සරහ නගපාන්නේ නැද්ද? ඔයාව අපිට දකින්න බැරි වෙයිද? ඒක නම් මල්ලි ඉතින් මේ දෙයියෝ තමයි දන්නේ. මම ඕක දන්නේ නැහැ මොකක්වත් මොකද මම මේ මට තේරෙන්නේ නැහැ. කොහොමරි මේ වැඩේ ඉන්නේ නැහැ මේ වැඩ වලට කතා කරන්නේ නැහැ මම ඉතින් එහෙම හොයලා බලද්දි කියන්නේ ඔබ ගත්තොත් ආයි නඩු දානවා මේ කියලා දායි කියලා බය තියෙන්නේ. බයික් එකක් තියෙනවා බයික් එකේ දෙන්නේ හැමදාම ව්‍යාපාර කරන්නේ. අපිට දිලා ඕක බයික් එකේ මම මොකද කියන්නේ ප්ලාඩෝ එක කියලා. ප්ලාඩෝ. නෑ ඇත්තනම මේ මදුරුව බයික් එක මේ. ඉතින් මේකේ තමයි මේ කේක් ටික පටවගෙන එන්නේ. ඔව්. ඉතින් මේ ඕකයි තත්ත්වය. ඉතින් මේක තමයි මගේ මං ගත්ත පළවෙනි වාහනේත් මේක මම මෙතනින් ඉස්සර මං එම වාහන පැදලා නැහැ. මම ගත්තයි කියලා ගත්තෙත් පළවෙනි වාහනේ මේ මදුරුවා. ඔව්. කවදා හරි හිතුවද ජීවිතේ දවසක ඒ කියන්නේ රඟපාන දවස්වල හිතුවද මේ වගේ වෙයි කියලා මේ වගේ ප්‍රශ්නයක් වාට එයි කියලා ජීවිතේ? නෑනේ. එහෙම හිතුවනම් මේ ඇත්තටම ඉතින් හිතුණත් කරන්න දෙයක් නෑ. ඉතින් මගේ වීඩියෝ කෑලි දැකලා මාව දැකලා මට කතා කරා. ඉතින් අධ්‍යක්ෂකවරු ඒක වැඩවලට. ඉතින් මම ගියා ඒක මට ලැබෙන දෙයට මම ගියා. මම බලෙන් මොකක්වත් ගන්න ගියෙත් නෑ. මට වැඩකුත් නෑ මේ මොකද මේ අපි මේ දවසක මැරෙනවා. ඉතින් මේ මැරෙනකන් අපි ඉන්න ඕනේ full සතුටේ ගැම්මට ඉන්න ඕනේ. ආතල් එකේ ඉන්න ඕනේ. කන්න ඕනේ බොන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. ඔය මැරලා යන්නේ කියන නිකන් දුෂ්ටකම් කරලා උපෝහකම් කරලා ඕනේ නැති මගුල් කරලා අනුන්ගේ දේවල් අරගෙන ඈ ඒක කදිප්පුයි කරලා දැල්ලේ හොයලා එක එක දේවල් කරලා එහෙම නැතුව මේ දාඩිය මාන්තයෙන් දැල්ලේ හම්බ කරලා ඒ කාලේ විලේ ගෙවන ජීවිතේ මාර සන්තෝෂයි. ඉතින් ඒ නිසා බලමු අපි මොනවා හරි වෙන දෙයක් වෙයි ඒක. හරි. එතකොට මේ දැන් අය අපේ ප්‍රාර්ථනාවත් ඔයාගේ ව්‍යාපාරේ අතිශය සාර්ථක වෙන්න කියලා. දැන් මම මෙහෙම මේ වැඩසටහන කරනකොට දැන් දෙපැත්තෙන් වාහන යනවනේ. වාහනවල යන ගොඩාක් අය වාදියා බලලා hina වෙලා යනවා. කොහොමද මෙතන ඉන්නකොට ඔයාට ලැබෙන ආදරේ? මේ තාම මං හිතන්නේ ආදරේ නම් අඩුවක් නැහැ මිනිස්සුන්ට. තාමත් ඉතින් බන්දු කියාගෙන යන්නේ මම මගේ දැන් මේ මම ලයිව් එකේ හිටියත් බන්දු මාත්‍යා බන්දු මාමා බන්දු අයියා
එම බන්දු බන්දු මමගෙන බන්දු නෙවෙයි යකෝ බින්දු යකෝ බන්දු කියන ඉඳ තමයි මම බින්දු කියලා මේ එහෙම උනේ නැත්තම් ඔය කට්ටිය ඩුප්ලිකේට් බන්දු ලෝකල් බන්දු ඕනම මට අයියගේ ඇත්තම නම මොකද්ද? මගේ ඇත්තම නම බෝතලේගම රණවකාරච්චිලාගේ ජනක කුමාර. ඕ ඉතින් බින්දු බෝතලේගම වාසගමේ කෑල්ලකුත් තියෙනවා මේ හැමෝම මේ ඩුප්ලිකේට් බන්දු පොඩි බන්දු අර බන්දු මේ බන්දු කියද්දි මම බැලුවා මොන බන්දු වෙද්ද නඩුත් දාලා තියෙන්නේ. තොපිට සීනි දෙයක්ෝ කියලා මම කිව්වා මම බින්දු. අන්න එහෙම බින්දු තමයි. ඔය විදිහට කාලේ ගත වෙනවා. අයි අවසාන වශයෙන් කියන්න මේ බලන් ඉන්න අයට මොන වගේ දෙයක්ද ඔයාලට කියන්න තියෙන්නේ? විශේෂ දෙයක් නෑ. ඉතින් මේ කේක් ගන්න එන්න කියලා හරි කියමු. මේක මහරායි. මේක මහරායි අනිවාර්යයෙන්. කැම්මත් එන්න කේක් ගන්න. කේක් රස නම් ආයේ එන්න. මේ ඉන්නවා බයිපාස් රෝඩ් එකේ ඉතින් බලමු. කට්ටිය එන්න. අපි කියන්නේ කාලෙන් කාලට කේකුත් අපි පොඩ වෙනස් කරනවා. අලුත් කේක් එකක් කන්න එන්න. මේ මම කලින් දවසේ කාලේ ගියා මට ප්‍රෝග්‍රෑම් එක කරන්න බැරි වුණා. ඒක එකත් මාරයි මේක එකත් මාරයි. අනිවාර්යෙන් පිළියන්දල බයිපාස් රෝඩ් එකට ආවොත් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම බින්දු අයියාව බලලා කේක් එකක් අරගෙන යන්න. මේක මාරම රහයි. එතනින් එහා කියන්න දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවෙත් කස්ටමර්ස්ලා ඇවිල්ලා කැමරාව පිටිපස්සට බලාගෙන ඉන්නවා. එහෙනම් අලුත් ලෝකයක් එක්ක දිගටම එකතු වෙලා ඉන්න තවත් වටිනා වැඩසටහනකින් අපි හම්බෙමු.